අර ආහාරي ගස් ඔක්කොම හැටේ කාලා වේ. අර බල්ලයා ඔක්කොම කාලා තියෙනවා. න්යාසගෙන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මේ අලි එනවා. මේක අලි එන එක වළක්වන්න. මේ බලන්න අපේ මේ දේවල් මේ පොල් ගස් එකක් නෙමෙයි හැමතැනම විනාශ කරලා තියෙනවා. ඒ හින්දා ඔයාලගෙන් අපි ඉල්ලනවා කොහොම හරි මේ මාධ්‍ය හරි එකතු වෙලා මේ අලියා ගමට එන එක නතර කරන්න. මොකද අපිට මේ දේපල විතරක් නෙමෙයි ජීවිත හානි පව වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපිට කොහොම හරි මාර්ගයකින් මේ අලි වැට ඉක්මනින් සකස් කරලා අපේ ගමට එන මේ අලියා නතර කරලා දෙන්න. මොකද අර මෙතනින් එහා පැත්තේ තියෙනවා টয়ලට් වලවල් කඩලා බිත්ති කඩලා ඒ හින්දා ඔයාලගෙන් අපි කරුණාවෙන් ඉල්ලනවා අපිට මේ ගමට එන මේ අලියාව නතර කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් ලස්සන වැඩපිළිවෙලක් මේ ක්‍රියාත්මක කරන්න. කොහෙන් හරි මේක නතර වෙනොත් ඒක නතර වෙන්නේ නැතුව ඔයාලා දිගටම අරගෙන යන්න දැන් ඔය සුද්ධ කරලා තියෙන අලි වැට කෙලින්ම මේක ගහලා අපිට මේක ඉක්මනින්ම හසාදා දෙන්න කියලා ඔබ මාධ්‍යෙන් අපි ඉල්ලා සිටිනවා. ඔව් කිව්වේ මොකද කියන්නේ මේ දැන් අලි වැටි ගහගෙන යනවා ඒක ක්‍රියාත්මක වුණොත් මේ ඔයාලට අලියන එක නතර වෙන්නේ නැහැ. කොහොම හරි දැන් මේ අපිට අතරමඟ මේවා නතර වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක මේ අලියා ගමට එන ප්‍රශ්නේ නතර කරන්න. මොකද වැට කොතනින් හරි මේ නතර වුණොත් කොතන හරි. ඒ හින්දා අපිට ඒක වැට නතර කරගන්න නැතුව කෙලින්ම අපිට මේ අලි වැට ගහන එකට හරි ගැස්සලා දෙන්න කියලා ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේත් ආවා අදත් ආවා මේ අලියා විනාශ කරලා මේ පොල් තියෙන ගල් මේ කඩලා පොල් අපි එකෙන් කඩනවා. මම පොල් ගෙඩියක් මේ 135 ගන්න විකුණලා ඉවත් කරගන්න මේ ගස් 10ක් විතර මේ පැත්තේ ගස් 10ක් විතර කාලා තියෙනවා. මේ අවුරුද්දෙන් අවුරුද්දට මම පොරක් දානවා. එලා දැන් කම්බිත් ගහගත්තා මේ අලියගෙන් මේවා වෙන්න කියලා. ඉතින් ගොඩක් අලි වෙඩිත් නෑ අපට. අපි ටෝච් ගහලා ගියරත් අපි දෙන්නම ටෝච් ගහලා බලනවා හැමතැනම වටේට. ඒක වුවත් අලින්ගෙන් බේර ගන්න බෑ අපට. පැත්තේ ඉඳලා. ඒ කියන්නේ මේ කන්දේ මේ 93 මෙතන මේ ගල් වල අර මල්ලිකල ගෙවල් පැත්තේ ඉඳන් ඉන්නේ. ඒතන ඉඳලා මේ টয়ලට් වලක් කඩලා එතන මේ ගෝයන් එහෙම පාගලා එයාලගෙත් කඩලා තියෙනවා ගෝයන් එහෙම පාගලා කළා ගොඩක් දේවල් හානි ගොඩක් දේවල් අපිට තියෙනවා මේ එහා පැත්තේ ගෙදරත් මේ චලන්තරා ගෙදරත් ඒගොල්ලන්ගේ පොල් ගස් දෙක තුනක් කාලා එයාලක් දැන් මේ වගේ කම්බි ගහනවා. මම කොලියට දාලා තමයි මම ඔක්කොම කරගන්නේ. අපි දෙන මහත්තයයි මම විතරයි ඉන්නේ. අතර දෙකක් තියෙනවා මේ කියන්නේ මේ පොල් ගස් 200ක් විතර වගා කරලා තියෙනවා. මේ හැදෙනේවත් තියෙනවා ගෙඩි 100කට වැඩි ගස් ගෙඩි හැදෙනේවා. ඒවත් කඩලා අපි මේ පොල් ගෙඩියක් 135 ගානේ තොග පිටින් මන් දෙනවා. එලා බොහොම අමාරුවෙන් දුක් විඳලා තමයි මේ පොල් ගස් ටික හදාගත්තේ. කරලා